හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපි බලමු කොහොමද ලේසියෙන්ම කැරමල් කේක් පුඩින් එකක් හදාගන්න කියලා. මුලින්ම අපි කැරමල් එක හදාගෙනීමු. මේ වගේ පෑන් එකකට සීනි මේස හැඳි 4ක් එකතු කරගෙන වතුර චුට්ටක්වත් දාන්නේ නැතුව මේ විදිහට කැරමල් එක අපි හදාගමු. ඊට පස්සේ කැරමල් පුඩින් එක හදාගන්න භාජනයට මේ විදිහට දාගන්න. දැන් අපි බලමු කොහොමද කැරමල් පුඩින් එක හදාගන්න කියලා. මුලින්ම මේ විදිහට කන්ඩෙන්ස් මිල්ක් ග්‍රෑම් 360ක් භාජනයකට එකතු කරගන්න. දැන් කන්ඩෙන්ස් මිල්ක් තිබුණ ටින් එක පිරෙන්න කිරි එකතු කරගෙන හැන්දකින් කවලම් කරලා කන්ඩෙන්ස් මිල්ක් එකතු කරගත්ත භාජනයට එකතු කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳට කවලම් කරගන්න. දැන් අපි මේ මිශ්‍රණයට බිත්තර එකතු කරගමු. මම මෙතනදී බිත්තර දෙකක් එකතු කරගන්නවා. කන්ඩෙන්ස් මිල්ක් ග්‍රෑම් 360ක් නිසා මම මෙතනදී බිත්තර දෙකයි එකතු කරගන්නේ. ඉතින් ඊට වඩා ලොකු ටින් එකක් ගන්නවා නම් බිත්තර 4ක් එකතු කරගන්න. බිත්තර ටික එකතු කරගත්තට පස්සේ මම මේ පෙන්වන විදිහට හොඳට විස්ක් කරගන්න. දැන් මේ මිශ්‍රණයට වැනිලා තේ හැන්දක් එකතු කරගමු. දැන් අපි මේ මිශ්‍රණය සීනි කැරමල් කරගත්ත භාජනයට පෙරලා එකතු කරගමු. බිත්තරවල කෑලි තියෙන හින්දා තමයි අපි මේ විදිහට පෙරලා එකතු කරගන්නේ. ඉතින් ඔයාලට මේ පුඩින් එක ස්ටීමර් එකේ ස්ටීම් කරගන්න පුළුවන්. මම මෙතනදී oven එකේ තමයි පුඩින් එක හදාගන්නේ. මෙතනදී oven tray එකට වතුර එකතු කරගෙන සෙල්සියස් අංශක 175ක් යටතේ විනාඩි 30ක් බේක් කරගන්න. පුඩින් එක බේක් වෙන අතරේ අපි කේක් එක හදාගමු.
මුලින්ම භාජනයකට බටර් ග්‍රෑම් 100ක් එකතු කරගන්න. දැන් ඒකටම සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්න. ඊට පස්සේ සීනි ටික හොඳට දිය වෙනකන් බීට් කරගන්න. මෙතනදී විනාඩි 6ක් වගේ හොඳට බීට් කරගන්න. ඊට පස්සේ මම මේ පෙන්වන විදිහට බිත්තර එකතු කරගන්න. එක බිත්තරයක් එකතු කරලා විනාඩි 2ක් වගේ බීට් කරගෙන ඊළඟ බිත්තරය එකතු කරගන්න. දැන් මම මේ පෙන්වන විදිහට පාන් පිටි ග්‍රෑම් 100කට බේකින් පවුඩර් තේ හැන්දක් එකතු කරගන්න. මෙතනදී අපි හදාගත්ත බැටර් එකට පිටි ටික එකතු කරගෙන ෆෝල්ඩ් කරගන්න. බීට් කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ මිශ්‍රණයට කිරි මේස හැන්දක් එකතු කරගන්න. කිරි වලින් කේක් එක හොඳ සොෆ්ට් එකට එනවා. කැරමල් පුඩින් එක හොඳටම නිවුණාට පස්සේ අපි මේ බැටර් එක පයිපින් බෑග් එකක් ආධාරයෙන් එකතු කරගමු. සම්පූර්ණ බැටර් එක එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳට තුනී කරගන්න. දැන් අපි සෙල්සියස් අංශක 150ක් යටතේ විනාඩි 30ක් මේ කේක් එක බේක් කරගමු. කේක් එක හොඳට බේක් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම නිවෙන්න තියලා ෆ්‍රිජ් එකේ පැය 2ක් වගේ දාගත්තට පස්සේ තමයි මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ. දැන් අපි කැරමල් කේක් පුඩින් එක හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට වටේට ලූස් කරලා මේක අපි පිගානකට අනිත් පැත්ත හරව ගමු. දැන් ඔයාලට පේනවා ඇති කැරමල් කේක් පුඩින් එක හොඳට ඇවිල්ලා තියෙනවා. ලේයර්ස් දෙක වෙනම හොඳට පැහැදිලිව පේනවා. මේ පුඩින් එක ගොඩාක් රස පුඩින් එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් අනිවාර්යයෙන්ම හදලා බලන්න. තවත් අලුත් රෙසිපි එකක් අරගෙන මම ආයෙත් එන්නම්.